මච්චා සකල සතම මචං කිව්වේ ඔයාට නෙමෙයි මචං නැගිටපන් උඹාද දන්සල් යන්නේ නැහැ කියලා අපිට කියලා අපිව හරලා ෂේපෙට කෑල්ලත් එක්ක දන්සල් කන්න බැන්නනේ දන්නේ නැද්ද බං දොනි කියද්දි බෑ කියන්න බෑනේ ඉතින් මුසාවාදා වේරමණී කෙල්ල වෙන ඕනේ වැඩකට හොඳයි නමුත් දන්සල් වඳින්න සරීල්ලේ ඇයි කෙල්ලෝ එක ගියම් දන්සල් යවෙන්නේ නැද්ද? යවෙනවා හැබැයි අමාරුයි කඩල කන්න බෑ කියයි බෙලිමල් කන්න බෑ කියයි කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩි කියයි කොල්ලෝ එක්ක ගියා නම් පොල් පලා එක්ක කළු ගල් දුන්නත් දන්සල කාලේ මොනවා වුණත් දොනිටේම කියන්නේ හරි නෑනේ මචං කෑල්ල එක්ක ගියාම අවුවේ ඉන්න බෑ. පොලිමේ යන්න බෑ. අනේ කකුල් රිදෙනවා. ඔන්න ඔහම අඳෝනා ගොඩ කොල්ලෝ එක්ක ගියා නම් පැය 6ක් 7ක් හරි ගිනි සක්කුවට අවුවේ පොලිමේ ඉඳලා දන්සලේ දොර දිහා හරි බලලා එන්නේ ගෙනන්කට වක්කඩයක් වගේ බබා. මචං උඹ කෑල්ලත් එක්ක ආව වෙන කෑල්ලකට හැක්කත් ගන්න විදියක් නෑනේ කොල්ලොත් එක්ක ආවනම් උඹ බිසෝරු පිරිවරන් ඉන්න අක්බාර් රජතුමා වගේ කරලා යවන්නේ අඩෝ සොරි බං හැලුවට මචං දවස් 364ක්ම අපේ මනස දන්සල් දාලා කෙල්ලොන්ට කන්න දීලා තියෙන්නේ වෙසක් දවසට උඹ නිවාඩු දාලා දන්සල් කාපා දන්සල් වඳින්න තියෙන කෙල්ලෙක්වත් නෑ. තම්සික තියෙන මරි මොංගල්කමට මෙයාට නම් ඉතින් මං ඉන්නවනේ. ඒක නම් ඇත්ත ඔයා ඉතින් මගෙනි ජාතක පොතෙන් අරන් දන්සලෙන් දුවන්න දෙන්න කුණාල ජාතකයට අනුව මේ කෙල්ල මගේ කියලා කියන්න බෑ මචං මොන? නතා ඒකස්සන දින්නම් ආපනෝව පසාරිතෝ යෝතා මහියන්ති මඤ්ඤය වාතං ජාලේන බාධයෝ ඒ මොකද්ද? ස්ත්‍රිය කිසිවෙකුට අයිතිය කිය නොහැක යම් කෙනෙක් ස්ත්‍රිය මාගේ සිතන්නේ නම් ඔහු දැල්ලකින් සුළඟ වළක්වන්නාක් මෙන් මෝඩ වැඩක් කර සකල සතම බොදු බැටියෙන් නමදින දුර හැර හැම භේ